iPhone කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අදත් එකතුලා ඉන්න අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ. ඉතින් අපි ගිය සතිය ඉගෙන ගත්තා අපි ඔක්සි අම්ල වල ලුයිස් සුවිය අඳින්නේ කොහොමද කියලා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් බලන්න යනවා ඔක්සි ඇනයින වල ලුයිස් සුවිය කොහොමද අඳින්නේ කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මම කියනවා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් හොඳට like එකක් දාන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔක්සි ඇනයින වල ලුයිස් සුවිය අඳින්න මෙන්න මේ ස්ටෙප් ටික අනුගමනය කරලා නම් ඔයගොල්ලෝ ලේසියෙන් මේක අඳ ගන්න පුළුවන්. පළවෙනි එක කියනවා දැන් අපි උදාහරණයක් ගත්තොත් SO3 2- වගේ මේ ඔක්සි ඇනයින ඊට අදාළ ඔක්සෝ අම්ලය ඇඳගෙන. හරි. ඊට අදාළ ඔක්සෝ අම්ලය දැනගන්න බෑ. ඔක්සෝ අම්ලය දැනගන්නේ කොහොමද? මෙයාගේ ආරෝපණයට සමාන හයිඩ්‍රජන් ගණනක් අපි එකතු කරලා ලියන්න තියෙන නිකම්. ඔයගොල්ලෝ දන්නවා මේක හරි. H2SO3 තමයි මෙයාගේ ඔක්සෝ අම්ලය. right. අපි ඉස්සර ඇඳ ගන්න ඕනේ. අපි ඇඳ ගමුකෝනේ. මෙයාගේ වාෂ්ණිකතාවය කීයද? 2යි. ඒ කියන්නේ OH කාණ්ඩ දෙකක් එන්න ඕනේ. right. කියන්නේ සල්ෆර් තමයි මධ්‍ය පරමාණු OH කාණ්ඩ එනවා දෙකක්. right. ඊට පස්සේ තව ඔක්සිජන් කියලා කියන්නේ අපිට යාර සම්බන්ධ කරන්න පුළුවන් දිත්ත බන්ධනයකින් බය නැතුව නේ මම කියලා දෙන්නා ඇයි බය නැතුව සම්බන්ධ කරන්න පුළුවන් කියලා. ඒතර 1 2 3 4යි 5යි 6ක් වෙන්න එතන ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන මෙතන ඔක්සිජන් ගාව ඉලෙක්ට්‍රෝන එම 4ක් වී අඳින්න ඕනේ මෙතන 4ක් අඳින්න ඕනේ. right. ඊට පස්සේ දෙවෙනි එක කියන ආරෝපණයට සමාන. ආරෝපණයට සමාන කියන්නේ මේ ඇනයිනේ ආරෝපණය. ඇනයිනේ ආරෝපණය කිව්ද ඍණ 2යි. සමාන හයිඩ්‍රජන් ගණනක් OH බන්ධනේ. OH බන්ධනේ කවුද? මෙයා. මෙයාගෙන් ආරෝපණය සමාන ඍණ 2යි. ඍණ 2ට කියන්නේ හයිඩ්‍රජන් දෙන්නෙක් අපි අයින් කරන්න ඕනේ. හයිඩ්‍රජන් දෙන්නෙක් අයින් කරනවා. ඉවත් කිව්වා. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් ඉවත් වූ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් දෙනවා. දැන් එයා ඔක්සිජන් ගාවින් හයිඩ්‍රජන් එක්කනේ ගියානේ. ඒතකොට එයා නිකන් තියන්න බෑ එහෙම. හරි. එයාට අපි අනිවාර්යයෙන් ඍණ එකක් දෙන්න වෙනවා. හරි. ඊට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන ගණන සම්පූර්ණ කිරීම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක ඉලෙක්ට්‍රෝන ගණන සම්පූර්ණ කරන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් තුනම දාන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි SO3 2- කියන ඔක්සිජන් ඇනයිනය අපිට අඳින්න පුළුවන්. හරි. ඉතින් අපි දෙවෙනි එක බලමුකෝ. අපි බලමු ස්ටෙප් මේකේ තනුගමනය කරලා. හරි. CO3 2-. CO3 2- වල ඔක්සිජන් අම්ලය වෙන්නේ H2CO3. ඔයගොල්ලෝ දන්නවා. මෙයාගේ වාෂ්ණිකතාවය කීයද? හයිඩ්‍රජන් ගාන සමානයි 2යි. හරි. මධ්‍ය පරමාණුනේ කාබන්. ඒතර අපි වාෂ්ණිකතාවයට දෙකක් නිසා අපි OH කාණ්ඩ අඳින්න ඕනේ දෙකක් මධ්‍ය පරමාණුවට. ඔයගොල්ලෝ බයිනතු දන්නවා ඒවා හරි. right. ඊට පස්සේ අපිට අඳින්න ඕනේ තව ඔක්සිජන් එකක්. ඔයගොල්ලෝ දන්නවා කාබන්ට අපි බය නැතුව ඔක්සිජන් මෙහෙම ඩබල් යුක්ත බන්ධනයකින් සම්බන්ධ කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී හරි ඒවා මම කියලා දීලා තියෙනවා මුලදී ඔයගොල්ලෝ පිළිවෙලට ආවම නිකන් මේගොල්ලෝ දැනගන්නවා. හරි. අඳින්න තමයි එන්නේ ඉතින් නේ. නැතුව නිකන් එහෙම පහළ වෙන්නේ නැහැ. right. ඒතර කාබන්ගේ හරි සම්පූර්ණලා තියෙනවා. මේක තමයි ලුයිස් සුවිය දෙන්න පුළුවන් ඔක්සෝ අම්ලය. හරි. ආරෝපණයට සමාන හයිඩ්‍රජන් ගණනක් අයින් කරන්න ඕනේ OH එකේ. හරි. ආරෝපණය කියලා ඍණ 2යි. ඒක නිසා අපි අයින් කරනවා හයිඩ්‍රජන් දෙන්නෙක්. ඇත්තටම කොල්ලෝ දැන් නැහැනේ හදිස්සි හයිඩ්‍රජන් අයින් වෙනවානේ. ඒ අයින් වෙන්නේ මේ OH කාණේ. ඒක තමයි ඔය කියන්නේ ඈ. මම අර කතන්දර එකයි කිව්වට සත්‍ය කතාව වෙන්නේ අරක. මේක කියලා දින කතාව හරි. ඇත්තම වෙන්නේ මේ අපි නැන්නේ හදාගත්ත H. දෙන්නෙක් අයින් කරන ඒ දෙන්න අයින් වෙන්නේ මෙන්න මේ OH මත තියෙන හයිඩ්‍රජන් ගේ. කියන්නේ මේ OH මත තියෙන ඔක්සිජන් මතින් තමයි හයිඩ්‍රජන් එක අයින් වෙන්නේ. ඒ ලේසින් කරලා යන්න අනිත් ඒවා කෙලිම බෙදලා තිබ්බොත් හයිඩ්‍රජන් එක නෑ කරලා ගන්න අමාරු ඊට වඩා. ඒක නිසා තමයි හේතුව. හරි. මේ මම මගදී ඇඩ් එකක් දැම්මම ඒකයි ඒ කිව්වේ නැත්තම් අහන්න ඕනේ කවුරු හරි. right. ඒක මොකද කරන්නේ? අපි හයිඩ්‍රජන් අයින් කරගත්තා. දැන් ආරෝපණය දා ගන්නවා. ඉවත් වූ ඔක්සිජන් මත ඊට පස්සේ මොකද කරන්නේ? ඊට සමාන ඉලෙක්ට්‍රෝන ගණන සම්පූර්ණ කරනවා. right. ඉතින් ඔහොම තමයි CO3 2- කියන එක නම් අඳින්නේ. හරි. හරි. අපි ඊළඟ බලමු. බෝඩේම කරන්න. NO3-. ඊළඟ NO3-. හරි. NO3- की बाष्पीयතාවය අපි ගත්තොත් එයාගේ बाष्पीयතාවය මයින්න කලින් අපි බලන්න බෑ. එයාගේ අම්ලය ගන්න අම්ලය HNO3. හරි. මේ ආරෝපණයට සමාන හයිඩ්‍රජන් ගණනක් එකතු කරලා ලියන්න තියෙන්නේ. बाष्पीयතාවය වෙන්නේ හයිඩ්‍රජන් ගණන එකක් නිසා बाष्पीयතාවය 1යි. හරි මධ්‍ය පරමාණුවේ නයිට්‍රජන්. ඒතර ඔක්සිජන් කාණ්ඩ OH කාණ්ඩ එකක් දාන්න ඕන මොකද बाष्पीयතාවය 1යි නිසා. ඊට පස්සේ අපි නයිට්‍රජන් වලට තව ඉන්න ඔක්සිජන් දෙන්නෙක් සම්බන්ධ කරන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා දෙන්නම අපිට දිත්තොන්දෙනි සම්බන්ධ කරන්න බෑ. අෂ්ටකයට වඩා වැඩිනවනේ. අපිට මේ අපි කතා කරන්නේ
කලින් වීඩියෝ කතා කරලා මේ ආවර්තවලදී මේ හයිඩ්‍රජන් ආවර්තවලදී 1 2 ආවර්තවලදී පොඩි කේසයක් තියෙනවා කියලා නේ. ඒතර අපිට මෙහා සම්බන්ධ කියන තනි බන්ධනයක සම්බන්ධ කරලා මෙහෙම දාන්න වෙනවා +1. ඔක්සෝ ආම්ලය අපි අඳගත්තා. ඒක මොකද කරන්නේ? ආරෝපණයට සමාන හයිඩ්‍රජන් ගන්න ඔන්න අයින් කරා. ඔන්න දැන් ඉතින් රෙන දැම්මා. දැන් මම කියව ඉන්නේ. හරි. එතකොට අපිට මොකද වෙන්නේ? NO3- රඳින්න පුළුවන්. මෙන්න මේ විදියට 1 2 3 4 5යි. ඔක්කොම සම්පූර්ණ පිළිවෙලට තියෙනවා. right? මේ තමයි. HCO3-. ඉතින් HCO3- ගත්තත් ඔක ඇද්දදී මම කිව්වා මේ මයිනස් එකට සමාන ගණන් එකතු කරාම H2CO3යි. හරිද? H2CO3 අපි කලිමුත් අන්ද මම ටයිප් කරලා දානවා. වාෂ්පීයතාවය 2යි මොකද හයිඩ්‍රජන් ගාන දෙකක් නිසා. හරි. ඊට පස්සේ තව ඔක්සිජන් කෙනෙක් දිත්තෝන එකේ සම්බන්ධ කරන්න වෙනවා. මේ විදිහට තමයි ඊට අදාළ ඔක්සෝම්ලය අදින්නේ. මෙයාගේ ඔක්සෝම්ලය අදින්නේ. ඊට පස්සේ ආරෝපණයට සමාන හයිඩ්‍රජන් ගාන දැන් ආරෝපණය ඍණ 1යි. එතකොට 1යි අයින් කරන්න. හරි. එතකොට 1යි අයින් කරන්න ඕනේ. 1ක් අයින් කරා. ඊට පස්සේ අපි එතෙන් ඍණ දා ගන්නවා. ඔන්න ඔච්චරයි CO3 අනාදී. හරි මේ AC. හරි අපි ඊළඟ උදාහරණෙද බලමු Cr2O7 2- කියන එක. හරිද? ඉතින් මම කියලා දුන්නා මෙහෙම තුන හැර ඔත්ත ගානක් තියෙදි පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නා තුන හැර ඔත්ත ගානක් තියෙදි මෙයාට Cr දෙන්නම මැදට ඔක්සිජන් එකක් දාලා තමයි දා ගන්න ඕනේ. මොකද අර දෙපැත්තට බෙදලා දාන්න ඕනේ. අනිත් ටික මෙයා මැද තියාගෙන. ඊට පස්සේ මෙයාගේ අම්ලය ගත්තොත් එන්නේ H2Cr2O7. එතකොට මෙයාගේ වාෂ්පීයතාවය දෙකක් නිසා අපි OH කාණ්ඩ දෙකක් කොහොම දාන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊටු ඔක්සිජන් ඉන්නවා තව 1 2 3ක් ගිහින් තියෙන තව 4ක් ඉන්නවනේ. මේ 4 අපි දෙපැත්තට ඔහොම සමානව දාන්න ඕනේ. හරිද? දැම්මට පස්සේ අපි ඉලෙක්ට්‍රෝන ගණන් සම්පූර්ණ කරගමු. හරි. දැන් මොකද කරන්නේ? හයිඩ්‍රජන් ගණන් අරගෙමත් අයින් කරනවා. දෙන්නේ අයින් කරන්න ඕනේ. එතින් රින දාන්න තියෙන්නේ. හරි දැන් ඔයගොල්ලෝ දන්නවා. හරි. ගේමනත් වැඩි කරගන්න පුළුවන් නේ. හරි අපි පොස්පරස් එක් වලින් එකකුත් අඳලා බලමුකෝ. අපි බලමු අපි ඊළඟ දේ PO4 3- බලමුකෝ. හරි. PO4 3- කියවම අපි දැන් හදලා තියෙන්නේ H3PO4 කියන එක නාගේ. දැන් තියෙන්නේ පොස්පරස්. පොස්පරස් අපිට හයිඩ්‍රජන් ගාන සමාන ගණන් ගන්න බෑ. ඔක්සිජන් ගානෙන් 4න් එකක් අඩු කරලා තමයි ගන්න ඕනේ. 3යි කියලා ගන්න ඕනේ. ඒතර වාෂ්පීයතාවය වෙන්නේ 3යි. හරි. වාෂ්පීයතාවය 3යි කියන්නේ OH කාණ්ඩ අපි පොස්පරස්ට සම්බන්ධ කරන OH 3ක්. මේ වගේ. හරි. ඊටමන්ද අපි ඔක්සිජන් තාව එකේ ඉතුරු වෙනවා ඔක්සිජන් 4ක් තියෙන නිසා. මේ වගේ අපිට සඳින්න පුළුවන්. මම ටයිප් කරලා අඳ දානවා. හරි. ඊට පස්සේ ආරෝපණය වෙන 3යි. ඒතකොට හයිඩ්‍රජන් 3 දෙනෙක් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඊතන් වලට ඍණ දා ගන්න ඕනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට තමයි PO4 3- වල අපි ඔක්සිජන් අයනි රිලීස් කරනවා නේද? ඉතින් මම හිතනවා අද දවසේ කියප එක තේරෙන්නේ නැති කියලා. ඉතින් මම සරලව මේ කිව්වේ මේක ඇතුළේ තියෙන දේ මම මැදදී පැහැදිලි කරා. ඇයි මේ මෙයාගෙන් හයිඩ්‍රජන් අයින් වෙන්නේ කියලාත් මම කිව්වා. ඇයි කියලා. ඉතින් තමයි තේරුම් ගන්න ලේසි වෙන තමයි මේ ටික කියලා දුන්නේ මම ඇතුළේ තිබුණු ඔයගොල්ලන්ට පැහැදිලි කරා වීඩියෝ මැදදී. right ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ඉතින් ඔය ටික තමයි. ඉතින් මම හිතලා තේරෙන්නේ නැති කියලා. හරි සරල දෙයක්. ඉතින් අපි ඊළඟට අපිට අදින්න තියෙන්නේ කෙලින්ම විභාග ගණන් ටික අපිට කරන්න තියෙන්නේ. ඉතින් විභාග ගණන් සෙට් එකම මම කරනවා මුලින් ඉඳන් 2012 ඉඳන් වගේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් අපි වීඩියෝ බලවට ගොඩක් ස්තුතියි. මෙච්චර ලවහන් හිටියට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් එන හම්බෙමු.